ආයිබෝවන් ජීවන්ත අයිබෝන් රෂාන්. අද ලංකාවේ ආර්ථිකය යන ගමන පිළිබඳව චුට්ටක් කතා කරමුද? හරි පටන් ගමු. දැන් වර්තමාන රටේ ආර්ථික තත්ත්වය කොහොමද? ධනාත්මක පැත්තෙන් තියෙනවද? ඒ ගැන ඔයාගේ අදහස අපි මේකට දේශපාලනයේ පැත්තකින් තියලා අපි මේ අයිඩියා එක ගත්තොත් රෂාන් මුලින්ම වර්ල්ඩ් බැංක් එක ලෝක බැංකුව කිව්වා අපේ ආර්ථිකයේ වර්ධන වේගය මේ වෙනකොට තියෙන්නේ 3ට වඩා චුට්ටක් උඩින් කියන එක. පස්සේ ආසියානු සංවර්ධන බැංකුව කිව්වා ඔක උඩරිම යන්නේ 3.4යි කියන එක. නමුත් රජයේ නිවේදනයක් කරලා තිබුණා මේකට දේශපාලනයේ ගාව ගන්න එපා. රජයේ නිවේදනයක් කරලා තිබුණා නැහැ 4.8ක විතර වර්ධන වේගයක් තියෙනවා. ඒක කොහොමත් 105ට එනවා අපේක්ෂා කරන ආර්ථික වර්ධන වේගය අපි ළඟා කරගන්නවා කියන එක. ඒක තමයි තිබිච්ච පොදු කාරණාව. ඔබ අපි ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයින් මේක තුළ දෝලණය වුණා. දේශපාලන කඳවුරු වලට බෙදිලා ගහගන්න මිනිස්සු ගහගත්ත, බැනගන්න මිනිස්සු බැනගත්ත, මරාගන්න මිනිස්සු මරාගත්තා. නමුත් අවසාන වෙනකොට ඔන්න ඊයේ පෙරේදා වෙනකොට රජයේ බැංකුව වන මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කළා අපේ ආර්ථික වර්ධන වේගය මේ වෙනකොට තියෙන්නේ 3.1යි සහ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය සපුරාලන්න පුළුවන් මට්ටමක ශ්‍රී ලංකාව නැහැයි කියන එක මහ බැංකුව නිවේදනය කරා. එතකොට ඕක තමයි මේ අපිට මේ වෙනකොට තියෙන අප්ඩේට් එක. පැහැදිලි? ඒක අතරතුර මේ තව කාරණා ගොඩක් අපිට ඇහෙන්න තිබුණ ආර්ථික වර්ධනයට හේතු වෙන කරුණු සම්බන්ධව. නමුත් අවසාන ප්‍රතිඵලයේ වශයෙන් මහ බැංකුවම කියනවා 3.1ක් කියලා. දැන් මෙන්න මේ తত্ত্বය ටිකක් සංකීර්ණ තත්ත්වයක්. මේකෙන් එළියට එන්නේ කොහොමද කියන එක තමයි තේරුම් ගන්න ඕන අපි. නමුත් දත්ත වශයෙන් ගත්තොත් තව කාරණා මේකට පරස්පර විරෝධී කාරණා වගේකුත් තිබුණා. එතකොට මේ ආර්ථික වර්ධන වේගය කියන එක සරල භාෂාවෙන් පොදු ජනතාවට කියන පරිදි කියන්න බලන්න. ඔව්. ආර්ථික වර්ධන වේගය කියලා කියන්නේ රොෂාන් හරි සරලව මෙන්න මේක. රටක ආර්ථිකයේ වර්ධනය කියන එක මනින්නේ සාපේක්ෂව. පැහැදිලි? ඔව්. එතකොට ඒ සඳහා ගන්න නිර්ණායක ගණනාවක් තියෙනවා. ආර්ථික වර්ධන වේගය කිව්වහම පැයට කිලෝමීටර වලින් නෙවෙයි මේක ගන්න. පැහැදිලි? ඔව්. එතකොට රටක් සම්වර්ධිත රටක් බවට පත් වෙනවයි කියලා කියන්නේ ඒක එක රැයකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක රොෂන් ගමනක්. ඔව්. ආසන්න වශයෙන් ආර්ථික විද්‍යානුකූලව කියනවා අවම වශයෙන් 8ක ආර්ථික වර්ධන වේගයක් තියාගෙන ඒක අඛණ්ඩව අවුරුදු 5ක් පවත්වාගෙන ගියොත් අන්න ඒ රටේ ආර්ථිකය සංවර්ධනය වෙනවා සහ රට සංවර්ධිත රටක් බවට පත් වෙනවාය කියන එක. පැහැදිලිද? ආර්ථික වර්ධනය, ආර්ථික වෘද්ධිය කියන කාරණාව. සංවර්ධනයේදී පොඩි එකතු කිරීමක් කරන්න ඕන මම. නැත්නම් මේක කෙනෙක් වැරදියට තේරුම් ගන්න පුළුවන් ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වගේ දැක්කොත්. මොකද මේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය. පැහැදිලි? එතකොට එතනදී සංවර්ධනය කියන කාරණාව සිද්ධ වෙන්න නම් ජනතාව අතර රටේ ජනතාව අතර තියෙන ආදායම් ව්‍යාප්තියේ විෂමතාවයන් අවම වෙන්න ඕන. අඩුම ආදායම උපයන කෙනාගේ මට්ටම ස්කේල් එකේ උඩට එන්න ඕන. පැහැදිලිද? ඒකේ තේරුම උඩ ඉන්න කෙනා පල්ලෙහාට ඇදලා මේක බැලන්ස් කරන්න ඕන කියන එක නෙවෙයි. පැහැදිලි? අපි තේරුම් ගන්න ඕන උඩ ඉන්න කෙනා එයා ඉද්දි එයා උඩට යද්දි යට ඉන්න කෙනා උඩට උස්සලා අරගෙන ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය අපි අවම කරන්න. අන්න එතකොට රට සංවර්ධනය වෙන තැනකට යනවා. ඕක තමයි රටේ ආර්ථික වර්ධනයේ ওই කාරණාව වෙන්නේ. ඔකේ ගණනය කිරීම ටික තියෙනවා. මම ගණනය කිරීම ටික ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි ඉලක්කම් වලින් ගත්තොත් 108ක දෙයක් ආර්ථික වර්ධනයක් වේගයක් අඛණ්ඩව අවුරුදු 5ක් තියාගත්තොත් අපිට සංවර්ධිත ආර්ථිකයකට යන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධව පැහැදිලිව ආර්ථික විද්‍යාඥයෝ නිර්වචනය කරලා තියෙනවා. නමුත් ඉතින් අවාසනාවකට අපිට එහෙම යන්න පුළුවන්කම ඉතාමත් අඩුයි අපේ රටේ තියෙන තත්ත්වයක් එක්ක ආර්ථික මොකද මේ දිගින් දිගටම මේ ගිය අවුරුද්දේම අපිට කනට ඇහෙන වචනයක් තමයි විෂන් 2048ක් කියන එක. ඒ කියන්නේ අපේ ආර්ථික වර්ධනයත් එක්ක අපේ ඉලක්කය අපේ සංවර්ධන රටක් හැටියට පරිවර්තනය වෙන්නේ 2048ක් කියලා. එතකොට ඒක ලබා ගන්න උත්සාහ කරේ අපේ සංවර්ධන වේගය 5යි ගානට තියෙනකොට. 2024 අපේ සංවර්ධනය 5යි. දැන් මේ සංවර්ධන වේගය අඩු වෙලා තියෙනවා. 3.1ක් හෝ 3.1 තමයි දැන් ඒක නිල වශයෙන් 3.1යි මහ බැංකුව කියලා තියෙනවා. එතකොට දැන් 3.1ක් තියාගෙන අපිට 2048 ඉලක්කයට යන්න පුළුවන්ද?
සරලම කාරණාව උත්තරය බෑ. ඒකට හේතුව රොෂාන් වෙන්න මේක. මම අර කලින් කිව්ව ගානේ කිරීම. මොකද අපි රටක් වශයෙන් කොච්චර ණයයිද කියන එක නෙවෙයි මේකේ කාරණා. මේක කිව්ව ගමන් කියන්නේ කලින් හිටපු පාලකයෝ ණය වෙලා හොරා කාලා අරකයි මේකයි. අපිට වඩා ලෝකේ සංවර්ධිත රටවල් තියෙනවා ඊගොල්ලෝ අපේ ණය වගේ 10-12 ගුණී ණයයි. පැහැදිලි? හැබැයි එකක්. ඒ ණය අරගෙන ඒ රටවල් වල පාලකයෝ මොනවද කළේ? රටේ ආර්ථිකයට වෙච්ච දායකත්වය මොකක්ද මේ ණය අරගෙන කරපු ව්‍යාපෘති වල? ඔන්න ඕක තමයි තීරණාත්මක සාධකය. අපේ රටේ අපි ණය අරගෙන කරපු ව්‍යාපෘති වලට වඩා ණය අරගෙන ණයවල පොලි සහ වාරික ගෙවපු එක වැඩි රොෂාන්. අපි ණය අරගෙන තව ණයක් ගෙවලා හෝ ඒ ණයට අදාළ පොලිය ගෙවලා තමයි තියෙන්නේ. ව්‍යාපෘති කලේ නෑ කියන්න බෑ. ව්‍යාපෘති කරලා තියෙනවා. සමහර ව්‍යාපෘති වල ආදායම එන්න අවුරුදු ගාණක් පහු වෙලා තියෙනවා. එතකොට යා පහු වෙන අවුරුදු ගාණ තුලත් අර ගත්ත ණයවලට ව්‍යාපෘති ණයවලට පොලිය ගෙවන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. සමහර ව්‍යාපෘති ලක්තැනම ලොප් වෙලා තියෙනවා. පටන් ගන්නකොටම විනාශයි. දැන් එතකොට ඒකේ බරත් ආපහු වැටෙන්නේ කොහෙටද? ආර්ථිකයට. එතකොට මේ දේශපාලන තීන්දුව తీරන වලින් එහාට යන්න වෙන ආර්ථිකයක් ගැන කතා කරනකොට කෙටියෙන් කියනවා නම් රජයන් එයි රජයන් යයි. හැබැයි රටකට නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් ආර්ථික රාමුවක් තියෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒ මොඩල් එක හරියට හදලා ඒ ස්ටැබ්ලිෂ්මන්ට් එක ඇතුලේ තමයි මේ වැඩේ රන් කරන්න ඕනේ. මොකද මට හොඳට මතකයි ඉන්දියාවල අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත ආණ්ඩු 4ක් හෝ 5ක් මාරු වුණා. 90 ගණන් මුල. පැහැදිලි? හැබැයි ඒගොල්ලෝ එයාපෝට් එකේ ගැහුවා ඉන්දියන් එයාපෝට්ස් වල ලස්සන බෝඩ් එකක් ලොකු 2 years 5 governments but one economic policy කිව්වා. අවුරුදු 2යි ආණ්ඩු 5යි. හැබැයි එක ආර්ථික ප්‍රතිපත්තියයි. අන්න ඒක මාරයි. නමුත් අපේ රට ඇතුලේ අපි එහෙම solid economic concept එකක් principles ටිකක් අපි දකින්න හරි අඩුයි. ඒකට හේතුව ඒක කරන්ට් බේනම් ජීවන්ත අපි එක කඳවුර ඉන්නවා ලිබරල් කඳවුර. දක්ෂිණාංශික කඳවුර. ඊළඟ කඳවුර ඉන්නවා වාමාංශික කඳවුර. හරි මේ දක්ෂිණාංශිකයටත් වාමාංශිකයටත් මාරුවෙන් මාරුවට පාලන බලය ජනතාව දෙනකොට ඒක කොහොමද කරන්න පුළුවන්? මෙහෙමයි. ඒකට ජනතාවගේ අපි හිතමුකෝ ජනතාව නෙවෙයි යෝකේ වැරදි. රොෂාන් ඡන්දදායකයෙක් ඒ වෙලාවේ පවත්නා අවස්ථා හේතුව මත අවස්ථා පවත්නා සමයි පවත්නා තත්වයේ මත පදනම් වෙලා මේ ඡන්දේ පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. දැන් අපේ රටේ කවදාවත් ආර්ථිකය වෙනුවෙන් ඡන්දේ භාවිත වුණ අවස්ථා අපි දැකලා නැති තරම් තියෙනවා. ඉතා අවස්ථා දෙක තුනක් තියෙනවා. ඔය 2000න් පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරලා රනිල් වික්‍රමසිංහ ගන්නකොට ආර්ථිකයේ මේ කාරණා උඩ ගත්තා. යහපාලනයේදී ආර්ථිකයේ කාරණාවක් උඩ ආවා. පැහැදිලිද? එතකොට මම අහලා 2022 දී හාලු සේරු දෙක දෙනවා කියලා තමයි ඉසුරුමා බණ්ඩාරනායක ආවේ. අන්න හරි. බඩ මුල් කරගෙන තමයි ඒ ඇවිල්ලා ක්ලෝස්ඩ් ඉකොනොමි එකක් එක්ක ගිහිල්ලා කියපු කතාවක අවසාන ප්‍රතිඵලයනේ. එතකොට මේ ඉකොනොමික් මොඩල් එක මොකද්ද රටට ගැලපෙන්නේ? ඒක මේ පක්ෂයේ ඉකොනොමික් මොඩල් එක නෙවෙයි. රොෂාන් රටට ගැලපෙන ඉකොනොමික් මොඩල් එකක් තියෙන්න ඕන. ඔයා වාහනේ පැද්දා මම වාහනේ පැද්දා. අපි ඩ්‍රයිව් කරන්නේ එකම වාහනේ නම් ඒ වාහනේට තියෙන එකම එන්ජින් එක එකම ගියර් බොක්ස් එක. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? ඔව් ඔව්. ඔයා කියන්නේ ඔයා කියන්න හදන පොදු ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා. සරලයි. දැන් උදාහරණයක් හැමදාම නිකන් දෙන වැඩසටහන. ජනසවිය කිව්වා. මේ මේවට පක්ෂපාත ගව ගන්න එපා. ඔක්කොම වැරදි. ජනසවිය කිව්වා. සමෘද්ධිය කිව්වා. ආස්ත්‍රසුම කිව්වා. මොනවා හරි සමහරක්ව නම් ඇතුව දුන්න සමහරක් ඒවා නම් නැතුව දුන්නා. එතකොට නැති බැරි අය කට්ටියට රජයෙන් කරන එකට එයි මෙහෙම අපහාසයක් කරන්නේ. කවුද? ඔයා. රොෂාන් නන්දලාල් වීරසිංහ වර්තමාන මහ බැංකුව අධිපතිවරයා කියනවා රටක නොමිලේ දෙනවනම් දෙන්න ඕන අධ්‍යාපනය සහ සෞඛ්‍ය විතරමයි කියලා. ඉතින් ඛණ්ඩ නැති ජනතාවට මොනවද කරන්නේ? දුප්පත්කම තෑග්ගක් නෙවෙයි රොෂාන්. දුප්පත්කම කියන්නේ තෝරා ගැනීමක්. මෙතනදී මම දන්නවා මාත් එක්ක මරා ගන්න එයි. හරි අපි කන හැටි දන්නේ අපිනේ මුන්ට තේරෙනවද මේ එක එක හරිනේ කතාව.
හරිනේ දැන් ඔතන දුප්පත් කරම ඔයා දුප්පත්කම ඔව්. හරි ඒ ජනතාව උපතින් ගෙනාපු එකක් නෙවෙයිනේ රටේ ආර්ථිකය නිසා රට නිවැරදි ආර්ථික ගමනක් නොගිය නිසා තමයි දුප්පත්කම හරි, රටේ රොෂාන්. මිනිස්සුන්ගේ නෑ. අතර බිහි වෙන්නේ. ගොඩක් කියන්නේ දුප්පත් රොෂාන් මෙමය. ඔයා ඔය වගේ තර්ක ලියනවා නම් රොෂාන් සමාවෙන්න. මේ ආර්ථිකය කියන මාතෘකාව මාත් එක්ක කතා කරන්න එපා. ඔය වගේ තර්ක ලියනවා නම්. කොහොමද දුප්පත්කම උතුරන් කරන්න කෙටියෙන් කියන්නකො. දැන් මම කියන්නේ. ඉස්සලා මම කියන්නේ එකක්. දුප්පත්කම කියන්නේ තෑග්ගක් හෝ උරුමයක් නෙවෙයි. දුප්පත්කම කියන්නේ රොෂාන් තෝරා ගැනීමක්. මිනිස්සුන්ගේ තෝරා ගැනීමක්ද? අනිවාර්යයෙන්. අහගෙන ඉන්න. මම ඔප්පු කරලා පෙන්නනවා. උදාහරණ දෙකකින් මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා. පැහැදිලි? මේ ළඟදී වැඩසටහනක මම කිව්ව කතාවක්. මම ඔයාලට කියන්න. හොද්දට අහගෙන ඉන්න. උදාහරණ දෙකයි. තනකොළ කපන මිනිස්සෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් පර්චස් 3-4ක ඉඩමක තනකොළ කපන්න කීයක් ගන්නවද? 3000-4000 ගන්නවා. අඩුම රුපියල් 1500 2000ක් ගන්නවා. හවුද නැද්ද? ඔව්. ඔව්. දැන් තනකොළ කපනවා කියලා කියන එක ලක්ෂරි ජොබ් එකක්ද? නෑ. ආ? නෑ. එතකොට ඒක ඇවිල්ලා ඉගෙන ගත්ත සාමාන්‍ය හොඳට ඉගෙන ගත්ත මිනිස්සෙක් වාහනයකින් බහලා ඇවිල්ලා තනකොළ කපනවද? නෑ. ආ? නෑ. සාමාන්‍යයෙන් අපි පිළිගන්න දේ අධ්‍යාපන මට්ටම අඩු දෑති රස්සාවක් කරන කුලී කම්කරු ගණේ රැකියා ගන්නට තමයි ඒක වැටෙන්නේ. හවුද නැද්ද? හරි. දැන් ඔන්න පළවෙනි ඔමනස්සේ එනවා. හරිද? තනකොළ ටික කපනවා. ඔයා ගාන දාපු ගානෙන් භාගයයි මන් දාන්නේ. රුපියල් 2000යි. මම තනකොළ කපන මිනිස්සෙක් නම් මං කරන දේ මං කියන්නේ. තනකොළ ටික කපනවා. කපන අතරතුර ඔයාගේ මල් පාත්ති ටිකේ ලයින් ටික මම ගානට කපලා හදලා දෙනවා. පැහැදිලිද? ගස්වල තියෙන අතු ටික වැඩිපුර අතු ටික මහත්තයා මම කපලා දෙන්නද කියලා අහලා කපලා දෙනවා. ඊට පස්සේ තනකොළ ටික කපලා අතු ගන්න බෑ කියන්නේ. අතු ගාලා ඒ ටික කරලා හරි ඔයා කියන තැනකට මම දාලා දෙනවා. දැන් ඔයා මට රුපියල් 2000ක්ද දෙන්න රොෂාන්? වැඩියෙන් දෙනවා. මගේ අනිත් වැඩට ක්‍රිකට් යුතුත් මම ඉල්ලුවද? නෑ. නෑ. මට අතිරේක කාලේ වැඩිපුර පැය භාගයක් යන්න ඇති. හවුද නැද්ද? ඔව්. හරි. දෙවණියට ටික දවසකින් ආපහු තනකොළ ටික වැවුනහම හරි ඔයාට වෙන කවුරු හරි තනකොළ කපන කෙනෙක් මතක් වෙයිද? ඔයාට මාව මතක් වෙයිද? ඔයාම තමයි මතක් වෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ මගේ ෆෝන් කෝල් එකක් එනවද නැද්ද රොෂාන්? අනිවාර්යෙන් දෙනවා. අනිවාර්යෙන් එනවා. එතකොට ඔය જાතියේ කස්ටමර් බේස් එකක් මම දවස ගානේ කතා කරලා ගත්තොත් තනකොළ කපන අය කෝල් කරොත් අද බෑ හෙට එන්නම් අද බෑ හෙට එන්නම් කියලා නේද කියන්නේ? ඔව්. ඒකේ කස්ටමර් බේස් එකේ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉන්නවා. දවසකට කෙනෙකුට තනකොළ කොච්චරක් කපන්න පුළුවන්ද ඔය වගේ තැන්? 3ක් විතර. මොන විශ්වද? උපරිම පැය දෙකක් යයි. පැය 8ක් නම් 4ක් කපන්න පුළුවන්. එතකොට උදේ 8ට පටන් ගත්තොත් හවස 6 වෙනකන් යා වැඩ කරොත් පැය 10ක්. පැය 10ක්. පැය 10ට හරි 5ක් කපන්න පුළුවන්. 5ක් අපි ඉන්ටර්වල් එකක් දෙමු 4යි. දවසක ආදායම කීයද රුපියල් 2500 4ක්. 10000යි. 10000. ඉරිද වැඩ කරන්නේ නැහැ. හරි? සතියට කීයද? 25යි. 10000යි 6යි 10000 60000යි. සතියට 60000යි. සතියට 60000යි කියන්නේ මාසෙට කීයද රොෂාන්? 240000. 240000යි. දැන් රුපියල් 240000ක් උපයන මිනිස්සෙක් දුප්පතෙක්ද කියලා මට කියන්නකෝ රොෂාන්? දුප්පතක් නෙවෙයි. දුප්පතක් නෙවෙයි. වෛද්‍යවරයෙක්ගේ මූලික ලක්ෂ්‍ය දෙලා තියෙනවද? ලක්ෂයක් විතර මූලික පඩියක් ඇති. ගුරුවරයාගේ ලක්ෂ අඩුයි. හමුදා නිලධාරියෙක් ඒකට 60-70000ක් විතර. හෙදියක් ඒ ගාන. ඒ ගාන. දැන් එහෙමනම් ඇයි අර මිනිස්සයා දුප්පත්?